රතු කිරිංචි කපපුවා තියෙනවා නිකන් රූබි වගේ. ස්පිනල් කියන්නේ ලංකාවේ නිතරම හමු වෙන ජෙම් වර්ගයක්. හැබැයි රතු නිල් වගේ පාටවල වලට ඉහළ මිලක් ලැබුණාට සමහර පාටවල වලට ඉල්ලුමක් නැහැ. ඉතින් නිල්ලකට රතකට තියෙන මිල පර්පල් එකකට නැහැ. ස්පිනල් කාඩ් එකෙන් සෆා එක්ක පටලව ගන්නේ නැතුව කිරිංචි තෝරා ගන්න පුළුවන්. මේවැ වාක්කුවක් නැහැ. හાર્ඩ්නස් එක 8ක් තියෙන හින්දා පැවැත්ම ඉහළයි. කියුබික් සිස්ටම් එකේ ගලක් වෙන ස්පිනල් අපිට ගංගාවල පෙරලි ඇවිල්ලා හමු වෙන්නේ රවුම් වෙලා. ස්පිනල් ගලක් ගන්නකොට කවදාවත් කප් ගලක් ගන්න එපා. ඒ කියන්නේ කළු පාට ගල. සාමාන්‍යයෙන් ආලෝකයේදී එළිය තියෙන ගලක් ගන්න. අයන් ප්‍රතිශතය වැඩි වෙනකොට ගල කළු වෙනවා. කොබෝලි ස්පිනල්, ගානෝ ස්පිනල් වගේ වර්ග තියෙනවා. ලංකාවේ නැති වුණාට මහෙන්ගි ස්පිනල් හරිම ලස්සනයි. ඉතින් හතර පැත්තට තියෙන පිරමීඩ දෙකක් එකට ඇලෙවුවා වගේ තමයි මේකේ ක්‍රිස්ටල් සිස්ටම් එක. හැබැයි ඔයා දන්නවද සමහර කප් කිරින්චි පුච්චන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ගෙවුඩ ගතිය තියෙන ඒවා එහෙම ආයේ පුච්චලා ආලෝකය ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට නිල් පාටට තියෙන කප් තියෙන ගෙවුඩ ගතිය තියෙන කිරින්චි පිත්තුවාම රතුවට රෝසට හුරු පාටකට තමයි ගල එන්නේ එළියත් එක්ක.